තම ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ උපදෙස් පිළිපදිමින් කණ්ඩායම් හැඟීම යහුසලුව සුරකිමින් සූදානම්. පස්වෙනි පන්දුව යොමු කිරීමට. වයිට් පන්දුවකට ඉල්ලීම කෙසේ වෙතත් ප්‍රධාන විදුසුර නිහඬයි. තුන්වෙනි පන්දුවේ අවසාන පන්දුව. උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට හැකි වේද කෙසේ වෙතත් එක් ලකුණයි දෙවැනි ලකුණ සඳහා දිව යනවා. ඊටමත් අවබෝධයකින් තුල කඩළු අතර දිව යාමක් ලකුණු දෙකකට සීමා වෙනවා. යන මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 23 දක්වා ඉහළ යනවා. පන්දු වාර 3ක් අවසානයේදී තරගය ක්‍රියාත්මක වන්නේ පන්දු වාර 4ක තරගයක් ලෙස. මෙතුවක් පැවතුණු සියලුම තරගයන් පන්දු වාර 3 තරග ලෙසයි කාලය සහ තරග රටාව අනුව අපි තීරණය කර තිබුණේ පන්දු වාර 3ක තරග ලෙස පවත්වන්නට. කෙසේ වෙතත් අවසාන මහා තරගය පැවැත්වෙන්නේ පන්දු වාර 4ක තරගයක් ලෙස.